2026 සුබම ලස්සනම ලස්සන සාමකාමී අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් welcome back to my YouTube channel. අද 2025 අන්තිම දවස. ඒ කියන්නේ දෙසැම්බර් 31 දැන් වෙලාව 7ට විතර. අතරම අපිට යන්න විදිහක් හොයාගන්න බැරි වුණා. හරිම ට්‍රැෆික්, බස් නැහැ, ටැක්සිත් ගොඩාක් වෙලා ගියා අපිට ටැක්සි එකක් කතා කරගන්න. ඒ කියන්නේ කිසිම ඇප් එකක් එහෙමත් වැඩ කරේ නැහැ. හරිම රෂ් ටයිම් එකක් වුණා. හැබැයි අපි කොහොම හරි ගියා. මොකද මේක ඇත්තටම අවුරුදු 3ක් 2024 2025 ලැබනකොට මම මේ අවස්ථාව බලාගෙන හිටියේ ඇත්තටම වීඩියෝ කෝල්ස් වලින්. මොකද එතකොටත් හස්බන්ඩ් මෙහි මාලදිවයිනේ හිටියා. ඒ හැම වෙලාවකම මම මේ හැමදේම එක්ක වීඩියෝ කෝල් එකකින්. ඉතින් මට හිතුණා මේ මං ෆස්ට් ටයිම් ගන්න එක්ස්පීරියන්ස් එක ඔයාලා හැමෝත් එක්කම ෂෙයා කරගන්න. ඒක ඇත්තටම හරිම ලස්සන, හරිම ග්‍රේට්ෆුල් ටයිම් එකක් වුණා මට. මොකද කාලයක් තිස්සේ බලන් හිටපු දවසක්නේ. අපි දෙන්න එකට සෙලිබ්‍රේට් කරන පළවෙනි නිව් ඉයර් එක මේක. හැමදාම වගේ මම ආසම කරන විදිහට මට මුලින්ම හම්බුනේ මල්. මම ඒකට මාරම ආසයි. ඒක හරිම ලස්සනයි. ඒක මම හිතනවා මට මෙමරි එකක් විදිහට තියාගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසාම යාමට ඒක හම්බුනේ. ඔය වගේ ගොඩාක් ටොයිස්, ෆ්ලවර්ස්, කෑම වලට අමතරව එතන ෆුඩ් ස්ටෝර් එකේ තිබ්බා. ලස්සන ලස්සන බැංගල්ස්, බේස්ලට්ස්, කී ටැග්ස් ඒ වගේ දේවලුත් තිබ්බා. කෑම එක එක ජාතියේ කෑම තිබ්බා එතන. තව ඊට එහා පැත්තේ කල්චර් ෂෝ එක. ඒ කියන්නේ මේ මෝල්ඩිවියන්ලගේ කියන්නේ දැන් අපිට අපේ සිංහල සම්ප්‍රදාය වගේ එයාලගේ සම්ප්‍රදායක් තියෙනවා. එයාලගේ ඩාන්සින්, සිංගින් ඒ දේවල් ඇත්තටම හරි අපිට හරි අලුත්. ඒත් ඒකත් හරි ලස්සනයි. ඇත්තටම ලංකාවට වගේම මං හරිම ආදරෙයි මාලදිවයිනටත්. හේතුව මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක වෙන රටක මම ගන්න සහ අපි දැන් අර්න් කරන්නේ මේ රටේ. ඉතින් එතකොට ලංකාවට වගේම මම මාලදිවයිනටත් ඒ වගේම ආදරෙයි. මම හිතනවා මාලදිවයිනේ ඉන්න අය, සමහර විට වෙන රටක ඉන්න අය කවුරු වුණත් තමන්ගේ ලංකාවට අමතරව අපි හැමෝම අපි ඉන්න රටට හරි ආදරෙයි. මොකද අපි හම්බ කරන්නේ රටේ, අපි ජීවත් වෙන්නේ රටේ. ඊට පස්සේ පටන් ගත්ත ඩ්‍රෝන් ෂෝ එක. ඒකත් ඔයාලට මම මේ වීඩියෝ එකේ බලන්න පුළුවන් ඔයාලට. මම කරදර කරන්නේ නැහැ, නිදහසේ බලන්න පුළුවන්.
ඒක ඉවරනාට පස්සේ අපි තව චුට්ටක් ඇවිදින්න ගියා. ටුමොරෝලෑන්ඩ් එකක් තිබ්බා. ෆන් ගේම්ස් ඇක්ටිවිටීස් එතන තිබ්බා. අපි ඒවා කරන්න නම් ගියේ නැහැ. ඊට පස්සේ ආය එතන එළියට ඇවිල්ලා ඊට පස්සේ ගියා ෆොටෝස් ටිකක් ගන්න, වීඩියෝස් ටිකක් ගන්න. ඔය වගේ කෝලම් ගොඩක් කර කර ඉඳලා ඊට පස්සේ අපි බලුවා එයාලගේ කල්චර් ෂෝ එක. එයාලා ඩාන්ස් කරන විදිහ, එයාලා ඩ්‍රෙස් කරන විදිහ බලන්නකෝ මේ වීඩියෝ එකේ මම ඒවත් ඇඩ් කරලා තියෙනවා. හරිම ලස්සනයි. මම දන්නේ ඒක කොහොම එක්ස්ප්ලেইন කරන්නද කියලා. බලන්නකෝ. මගේ මුණ දැක්කම සතුට කොච්චරද කියලා පේනවනේ. ඊට පස්සේ අපි කට්ටියක් කියලා බලන් ඉඳලා ආයෙ අපි ෆුඩ් ස්ටෝල් පැත්තට. එතන තිබ්බ කොටන් කැන්ඩීස් අපි ඒකත් අරගෙන කාලා. ඊට පස්සේ අනිත් පැත්තට එනකොට අපි දැක්කා මෙහි හරි ප්‍රසිද්ධයි මැකෝ එක එක જાතිය ගිරව් වර්ග වලට. ඒ වගේ පැටව් එහෙ විකුණන්න දාලා තිබ්බා. ඒක පැටියකින් විතර 4000ක් ඔය වගේ ගණන් වලට තිබ්බේ. ඊට පස්සේ අපි එකක් බලලා ආවා අයිස්ක්‍රීම් ස්ටේෂන් එකක් තිබ්බා එතන. එතනින් අයිස්ක්‍රීම් කන්න කලිනුත් අපි බලලා ගියේ. ඊට පස්සේ එතනින් ගත්ත බ්‍රවුනි අයිස්ක්‍රීම්. ඒක ඇත්තටම හදනකොට හිතුවේ හරි චුට්ටයිනේ දාන්නේ ෆ්ලේවර් එක බ්‍රවුනි ෆ්ලේවර් එක එන්නේ නැති වෙයිද දන්නේ නැහැ කියලා මට නම් ඇත්තටම හිතුණා. හැබැයි එහෙම නෑ ඒක ඇත්තටම මාරම රසයි. චුට්ටක් වගේ පෙවුනට ඒක හරි ගොඩක් හරිම ෆිලිං. අපි ටෙස්සේ අයිස්ක්‍රීම් එකත් අරගෙන ගියා. ඒ වෙලාව වෙනකොට 11:00ට විතර වෙලාව. 12ට පටන් ගන්න නිසා අපි ගියා ඒක බලන්න. 3, 2, 1.
කර පස්සේ අපි ෆයිවර්ක්ස් බලලා ගෙදර එන්න ආවා. ඒකත් අපිට හරි අමාරුයි ටැක්සි එකක් හොයාගන්න. අපි ගොඩාක් වෙලා බලන් හිටියා. ටිකක් දුර පයින් ගියා. ගිහිල්ලා තමයි අපි කොහොම හරි ටැක්සි එකක් හොයාගෙන ගෙදර ආවේ. ආයෙත් 2026 ලස්සන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you for watching.